මගේ අප්පච්චි පොලිස් නිලධාරියෙක්ින්ද ටික කාලයක මේ වගේම පුංචි ඉස්කෝලේක අවුරුද්දක් දෙකක් මට ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ. ඒක මම පුංචි කියලා හිතනවා කියලා. නමුත් මිශ්‍ර පාසලක මම ගියේ එකම මිශ්‍ර පාසල ඒක. ඒ මිශ්‍ර පාසල මගේ යෝන් වියේදී තමයි මම යන්නේ. යෝන් වියට ඔන්න මෙන්න කියලා තියෙනකොට අවුරුදු 13 දී විතර ගිහිල්ලා 15 දී විතර එකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. වෙන ඉස්කෝලේකට යන්න. ඉතින් මට හිතෙනවා අදටත් මම ගොඩ බොහෝ සතුටුදායක දේවල් බොහෝ පාඩම් පොතේ නැති පාඩම් කිසි කෙනෙක් උගන්වන්නේ නැති පාඩම් ඉගෙන ගත්ත තැනක් තමයි මේ මිශ්‍ර පාසල. ඇත්තටම කියනවා නම් සංවරව ඉඳ ගන්න, සංවරව කතා කරන්න, කියන්න ඕනේ දේ මොනවද? නිශ්ශබ්දකම කොයි වෙලාවටද කතා කරන්නේ? නිශ්ශබ්දකමත් කතා කරනවා. ඒ ටික ඉගෙන ගත්ත පාසල තමයි. ඒක ඉතින් ඔබ මගේ මතකය නැවත මා ඉගෙනගත් ඒ තලවා කැලේ සුමන මහාවිද්‍යාලය වෙත කැඳවාගෙන ගියා. ගංගක යුරක තියෙන ඉතාම ලස්සන පාසලක් ඒක. ඉතින් ස්තුතියි මාව නැවත අතීත මතක මැද අතරමං කරාට. මගේ විදිහම කොණ්ඩියක් තිබුණු ගෑනු ළමෙක් මම දැක්කා ඔබේ විදුහල්පතිතුමාගේ කාමරේදී. මම දෙසරයක්ම හැරිලා බැලුවා අතීත මාව මට කොහොමද පේන්නේ කියලා බලන්න. හැබැයි එදා මම හිතුවේ නැහැ. විදුහල්පතිතුමා කිව්වා වගේ ලංකාවේ දේශන කරලා ජාත්‍යන්තර කාන්තා දිනයට ලෝකයේ එක එක රටවල් වලින් ලැබෙන ආරාධනාවල් කාර්ය බහුල ගුවන් තොටුපළවල් වලින් බැහැලා ආයේ මේ මිනිස්සුත් එක්ක කතා කරලා සීතල රටවල් වල සීතලේ ඉඳලා රස්නේ රටවල් වල රස්නේ ඉඳලා එහෙම එන්න තරම් තැනකට මට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එහෙම යන්න පුළුවන් වෙච්ච එකම විදිහ තමයි අධ්‍යාපනය. මට තිබුණේ නැහැ වෙන කිසි පහුරක් යන්න. මං විශ්වාස කරේ අධ්‍යාපනය ගැන විතරමයි. ඒකින්ද මං හිතනවා කොල්විනාල්ද සිල්වා මහා ජාතික පාසලේ මේ දූ දරුවනුත් මේ මෙතනින් එහාට ඉගිල්ලිලා යන්න, මෙතනින් එහාට ලෝකෙ දිනන්න, මෙතනින් එහාට ඔයාවම මුණ ගැහෙන්න, ඔයාවම බබලවන්න හිතාගනිවි මේ වේදිකාවෙන් මේ ශාලාවෙන් එළියට යන දවසට. ඒක නිසා ඔයගොල්ලෝගේ ආදි ශිෂ්‍ය අක්කලා අයියලාට ලොකු අත්පොලසන් නාදයක් දෙන්න රණ්ඩු කරලා මාව මෙතනට ගෙන්න ගත්තාට. රණ්ඩු කරේ නරක අදහසකින් නෙමෙයි වෙලාව කාලය ඒවා ගැන හිතනකොට තින් චතුරයි මායි අතර සමහරවිට චතුර මන් දවල් මහ කලබලේ ලවන වෙලාවට කතා කරනවා. සමහරවිට මන් නිදියගෙන පාන්දර කතා කරනවා. සමහරවිට මම වැඩසටහනක ඉද්දි කතා කරනවා. ඉතින් චතුරගේ හිත රිදෙන දේවල් නම් මම කිව්වේ නෑ කියලා මම හිතනවා. මම එහෙම හිත රිදන්නේ නෑ කාගේවත්. ඒත් සමහරවිට කියන්න කියලා කියන්න ඇති. ඉතින් ඒවා එහෙම කියන්නේ වෙලාවත් එක්ක අපි ඇති කරගන්න ගැටුම් නිසා. මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝගේ සංසුන්කම මේ විදිහටම මම කතා කරලා ඉවර වෙනකම්ම තියාගන්න ඕනි කියලා. ඉස්සෙල්ලාම මට පේනවා මෙතන කම්හල් වල ගොවි බිම් වල ඒ වගේම ගෙදර දහසකුත් එකක් රාජකාරී කරලා කාලයකට පස්සේ දරුවන්ගේ ඉස්කෝලේට කැමැත්තෙන් ඇවිල්ලා ඇස් විහිදගෙන hina පුරෝගන මගේ දිහා බලාගෙන ඉන්න ආදරණීය අම්මලා ගොඩාරියක්. ඉතින් මම හිතුවා මේ අම්මලාගේ ජීවිත වලින් පටන් අරගෙන අපි මේ කතාව කරගෙන යමු කියලා. ඕගොල්ලෝගේ අම්මලා මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා නම් ඕගොල්ලෝ දන්නවා අද ගෙදර අම්මා කොයිතරම් කලබලයක් කරලාද මේ වැඩසටහනට ආවේ කියලා. මොකද අම්මා ගමනක් යන්නේ කලාතුරකින්. අපිට තරම් සම්පත් ගොඩක් අම්මලාට නැහැ. අපිට වඩා ඕගොල්ලෝ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ එහා පැත්තේ ඉන්න ඕගොල්ලෝගේ අම්මලා. මගේ දුව හරි පුතා හරි මෙතනින් එහාට අරගෙන යන්න ඕනි කියන බලාපොරොත්තුව තියෙන මේ අම්මලා තාත්තලාට. ඒගොල්ලෝ වැඩ කරන හැම සතයක්ම වැඩ කරලා උපයන හැම සතයක්ම ඒගොල්ලෝගේ දාඩිය බින්දු ඒ හැම දෙයක්ම කැප කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඒතර ඕගොල්ලොන්ට තියෙන යුතුයකම තමයි මේ සර් කිව්වා වාගේ බාහිර සමාජයෙන් එන නරක පීඩන වලට නරක මේ චර්යාවන්ට ඇබ්බැහි වෙන්නේ නැතුව ඕගොල්ලෝ කොහොමද ඉස්සරහට යන්නේ කියන එක සහ ඕගොල්ලෝ ඉස්සරහට යන්න ඕනේ කියන එක හිතින් තදින් හිතාගෙන ඉස්සරහට යන එක. ඒක තමයි වඩාත්ම වැදගත්. ඕගොල්ලෝගේ දෙමව්පිය ඕගොල්ලෝගෙන් වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕගොල්ලෝගේ ප්‍රතිඵල සටහනේ A B කියලා අකුරු ටික තියනවාද කියලා විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වයසේ දරුවන්ට ගැහැණු දරුවන්ට සහ පිරිමි දරුවන්ට ඉස්සර අපි ගැහැණු දරුවන්ගේ පැත්ත කතා කරොත් මේ වගේ පරිසරයකදී වඩාත්ම ඔබට
අභියෝග එල්ලවන්නේ සම්බන්ධතා ගැටලු. ඒ කියන්නේ මග යන්නේ නාය පාරේ බලන් ඉන්නවා. මෙතන මම දැක්කා ගාමන් ෆැක්ටරිස් දෙක තුනක් තියෙනවා. ඒ විතර ඒවට යන්නේ එන ළමයි. එහා පැත්තේ පොලිසිය, තව පාලම් වැඩ පොලේ වැඩ කරන අය, පාලම්ක් හදනවනේ අතන නේද? ඉතින් ඒ වගේදී මල්සරා දුනු වලින් විදින්න පුළුවන්. එතකොට ඉස්කෝලේ ළමයි දැනගන්න ඕනේ දැම්ම මට ඒකට කාලේ නෙමෙයි. විභාගී කරන්න තියෙන කාලේ විවාහය සඳහා උනන්දු වෙන්න ඕනිම නෑ. මොකද මම හොයාගත්ත විදිහට ඉත්තෑපානියේදී ළමා විවාහ සහ ළමා මව්වරු අඩු නෑ. මේ පරිසරයේ ඒවා අඩු නෑ. ඒතර ඒකට හේතු හොයලා බලනකොට සර් ඒකට සමාජමය හේතු තියෙනවා. ඒකට බලපාන හේතු තියෙනවා. හැබැයි ඔබට ශක්තියක් තියෙන්න ඕනේ. මං කොහොමද මං යන්න ඕනේ කොතනටද කියන එක තීරණය කරන්න. ඒකට ඔබට ශක්තියක් තියෙනවා නම් ඔබ ඒකෙන් වැටෙන්නෙම නැහැ. ඒක නිසා මම ආසයි ඉස්සෙල්ලාම ඔබට ඇහෙන්න සලස්වන්න අම්මා ගැන ගීතයක්. අම්මා ගැන ගීත ගොඩාක් තියෙනවා. හැබැයි මම අද ඔබට යෝජනා කරේ ඔබට දාන්න හිතුවේ මෙන්න මේ ගීතය. අම්මා කියන්නේ අපි තෝරගත්තේ මට හිතෙන්නේ මිහි මණ්ඩලයේ අඳුරු කුසේ කියන ගීතය. ඔබට කතා කරන මේ මොහොතේ මගේ අම්මා නුවර මේ එක ඇඳ එක තැන. හැබැයි මට සතුටුයි අපිට මෙතනට එන්න පාර හදලා දුන්නේ අම්මා නිසා. අපි අම්මා වෙනුවෙන් කරන්න ඕනේ ඔක්කොම කරනවා. හැබැයි සනාතන දහමට ස්වභාව ධර්මයේ නීතියට අපි කාටත් යටත් වෙන්න සිද්ධ වෙනවා. අපේ ජීවිත අපිට ඕනි ඩ්‍රයිව් එකට නෙමෙයි අනිත් කෙනා අරගන්නේ. ඇයි ඔය ඔහොම කිව්වේ? ඔයාට ලැජ්ජ නැද්ද ඔහොම කියන්න? මොකටද ඔහොම කිව්වේ? මම ඒක කියලා ඉවරයි. මම කියන්නේ මගේ ඇත්ත අදහස. සැබෑ ලෝකයේත් මම පෙනී හිටින්නේ මේ විදිහටම තමයි. මේ මම්ම තමයි. මවාගත්ත කෙනෙක්ට ජීවත් වෙන්න ගියාම ඒක නඩත්තු කරන්න ලොකු වෙහෙසක් ගන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. දැන් අද මාව මේ ආදිශිෂ්‍ය සංගමේ පොරොන්දුනා පාලම් පාරුවකින් එහා පැත්තට ගෙනියනවා කියලා. ඒ වගේම කිරල බීම එකක් අරන් දෙනවා කියලා. ඉතින් මම ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉන්නේ. මොකද මට අද හවස ආපහු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලේ උගන්වනවා මම. අද හවස 5:00ට මගේ දේශනිය තියෙන්නේ. ඉතින් ඒ අතරතුර මට පන්සලකට යන්න තියෙනවා. දිවෙල හරි කිලෝමීටර් 3ක් දුර පන්සලක ස්වාමීන් වහන්සේ නමක් ආරාධනා කරා මේ පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා. ඉතින් ඒක නිසා එතනට යන්න තියෙනවා. ඊට පස්සේ අතන ඉච්චරයි මට තියෙන්නේ අද දවස. ඒක නිසා මං සතුටින් දැන් ඉස්සරහා කොහොම වෙයිද කියන සතුටින් ඉන්නේ. මං කියන්නේ කුතුහලයේ ඕගොල්ලොත් තියාගන්න. මගේ අනාගතේ කොහොම වෙයිද? මම කවදා හරි මෙහෙම ගිහිල්ලා මෙතන මේ වගේ රැස්වීමක මිට වඩා ලොකු රැස්වීමක මම කතා කරනවා. අපෝ මං නම් ඔහොම ඇඳන් යන්නේ මං ඇඳන් යනවා ඔයිට වැඩිය ලස්සනට. මං නම් ওই වගේ බතලේ ඇඟක් හදාගන්නේ මං ලස්සන හීනි එකක් එක්ක යන්නේ. අන්න එහෙම බලාපොරොත්තු ආශාව දල්ව ගන්න අනාගතයේදී මම මෙහෙම කෙනෙක් වෙන්නේ කියලා. මම වෛද්‍යවරියක් වෙනවා, මම ගුරුවරියක් වෙනවා. ගුරුවරියක් වෙනවා නම් හොඳම ගුරුවරිය වෙන්න. ගුරුවරයෙක් වෙනවා නම් හොඳම ගුරුවරයා වෙන්න. එතකොට ඔබ වෙළඳාමක් නම් කරන්නේ හොඳම වෙළඳ ව්‍යවසායකයා වෙන්න. මොකක් හරි කරන දේ හරියට කරන්න. ඉතින් මේ අම්මගේ ගීතය අපි අහලෙමු. මම කැමති මෙතන ඉන්න අම්මලත් මේ ගීතය හොඳට අහනවා නම් සමහරට ඔබේ අම්මා මේ වෙනකොට ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. විවාහය නිසා තරහ වෙලා වෙන්න පුළුවන්. ඉතින් වෙන ගැටුම් නිසා ඉඩකඩම් ප්‍රශ්න නිසා ඈත් වෙලා වෙන්න පුළුවන්. හැබැයි අම්මම තමයි. අම්මා අපිට ආදරය දෙන්නේ මැනලා නෙමෙයි. අම්මට විතරයි තියෙන්නේ ආපහු කිසිම දෙයක් බලා ගන්න නැතුව ලබා ගන්න හිතන්නේ නැති ආදරයක් තියෙන්නේ අම්මට තමයි. කසාද බැඳලා පස්සේ මහත්ය වුණත් අහන්න පුළුවන් අද පඩි හම්බුණාද? පෙට්‍රල් ගහන්න සල්ලි දෙනවද? එහෙම අහන්න පුළුවන්. හැබැයි අම්මා එහෙමවත් අහන්නේ අම්මා බලන්නේ අපේ බඩගින්න නිවන. ඒක නිසා තමයි මේ මිහි මණ්ඩලේ මේ අඳුරේ දිය උල්පත වෙන්නේ අම්මා. ඇත්තටම අහස්තලෙන් පොළොවට වහින වැස්ස වෙන්නේ අම්මා. හඳක් වගේ පුන් පෝදා හඳක් වගේ මේ ලෝකේ එළිය කරන්නේ අම්මා. ඒ අම්මා ගැන අහලා තමයි අපි මේ වැඩසටහන පටන් ගන්නේ. මට ඕගොල්ලන්ට කියන්න ඕනේ කතාව තමයි දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද හඳ කොහොමද ඉන්නේ? හඳ වටේ මොනවද තියෙන්නේ? තරු නැතුව හඳ නැද්ද? දැන් ලෝකේ සතුටෙන්ම හිටියේ හැමදේම ලැබුණු මිනිස්සු නෙමෙයි. ලැබුණු මොනවා හරි පුංචි දෙයක වුණත් හොඳක් දැකපු මිනිස්සු. ඇත්තටම අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා නැහැ අපේ ගෙදර අයව අගය කරන්න. අපි පුරුදු වෙලා නැහැ අපේ මහත්යව නෝනව ගුරුවරුන්ව අගය කරන්න. මෙතන ඉන්න ළමයි අපෝ කොල්විනාන්ද සිල්වා ඉස්කෝලේ ළමයි දන්නේ නැද්ද? එපාම කරපු ළමයි.
එහෙම කියන්නේ. එහෙම මං කියන්නේ කවුරුත් එහෙම අපිට කිව්වේ නෑ. අපි ඉන්න තැන ඇත්තටම අපිට ගොඩක් වෙලාවට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මං කියන්නේ ඉස්කෝලේදී නෙමෙයි. දැන් මෙතන ඉන්නවනේ දෙමව්පියොත් ගොඩක් ඇවිල්ලා සමහරවිට දෙමව්පියන්ටත් තමන් කරන වැඩ මැන්නෝ කොච්චර වැඩක් තියනවද? මම මේ ළඟදී ඊයේ පෙරේද සංග්‍රහවක දැක්කා ලංකාවේ කාන්තාශ්‍රමය ගැන අගයීමක් තියනවාද කියන එක ගැන. ඇත්තටම මමත් හිතනවා ලංකාවේ කාන්තාශ්‍රමය ගැන එහෙම ලොකු අගයීමක් නැහැ. මෙතන ඉන්න ගුරුවරියෝ හරිද? මෙතන ඉන්න ගුරුවරියෝ වැඩට ඇවිල්ලා ආපහු ගෙදර ගිහිල්ලත් වැඩ කරන්න ඕනේ. යන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, ළමයින්ට උගන්වන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා. මෙතන ඉන්න අම්මලත් එහෙමයි. දැන් මේ කතා කරනකොට උදේ උයලා එන්නේ නැති වෙනදා ඉතින් දවල්ට රස්ටේට බත් ටිකක් උයන එක අද උයලා එන්නේ නැති උන්වහේ ගෙදර ගිහින් මොනවා හරි හදා ගන්න. පුළුවන් අය තියන අය හිතන්නේ නැති උන්ව රයිස් එකක් අරන් යනවා අද ළමයින්ට ඒක කන්න දෙනවා. සමහර අය හිතන්නේ නැති ගෙදර ගිහින් අපි අම්මා ළමයි ආවහම ළමයින්ට ළමයි එක්කම ගිහිල්ලා කන්න හදලා දෙනවා. ඉතින් කොහොම වුණත් ඕගොල්ලෝ එක එක දේවල් එක එක විදියට හිතාගෙන ඇති. මොකද මේකට ඇඩ්ජස්ට් වෙන්න, මේකට හැඩ ගැහෙන්න. අද දවසේ වැඩිපුර පැයක් කාලය ගෙවන එක කොහොමද කියන එක ඕගොල්ලන්ට හදා ගන්න බෑ. හැබැයි අපි අපේ ජීවිතවල හිම බෑ සැලසුම් හදා ගන්න ඕනේ. මෙතන ඉන්න හැමෝටම සැලසුමක් තියෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ, උසස් පෙළ සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. නමුත් ලංකාවේ අධ්‍යාපනය ක්‍රමයේ හැම ළමයෙකුටම විශ්වවිද්‍යාලයට යන්න තරම් පහසුකම් නැහැ. එතකොට යාට ඊට වඩා දෙයක් ඉගෙන ගන්න වෘත්තීය තෘතීය අධ්‍යාපන ක්‍රම ඕන තරම් තියෙනවා. අවාසනාවට ඒවට ළමයි යවන්න දෙමව්පියෝ කැමති වෙන්නේ නැහැ. පිටරට විශ්වවිද්‍යාල වලට යවන්න යනවා. හැබැයි පිටරට විශ්වවිද්‍යාල වලට යවන එක ලේසි නෑ. මේ ළඟදි දවසක මෙච්චර දේවල් දන්න මගේ පුතත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ලක්ෂ 3මාරක් බැඳලා බැලුවාම ඒක නීත්‍යානුකූල පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නෙවෙයි. ඒකේ උගන්වන්නේ මේ අවුරුදු 20 22 ඉගෙන ගත්තේ නැති ඉංග්‍රීසි විතරක් කතා කරන්න පුළුවන් ළමයි. අහම්බෙන් මේක හැම මාසෙම මාස 3ට ඩොලර් 400ක් දාන්න කිව්වම මං ගණන් බලලා කිව්වා මේ මොකද මේක මෙහෙම වෙන්න බෑ බලන්න ඕනේ මේක චෙක් කරලා කියලා. චෙක් කරලා බලනකොට මේක මේ තහනම් කරපු ඒ වගේම දැන් ළමයින්ට යන්න එපා කියපු නරක කමෙන්ට්ස් ඇතුණු විශ්වවිද්‍යාල. මේ දවස්වල මම මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයත් එක්ක මේ ගැටුමක ඉන්නවා. පුතාගේ සල්ලි රිෆන්ඩ් කරේ නැත්තම් ඒ විශ්වවිද්‍යාලයට ළමයි ගලාගෙන යන එක ගැන එලිපිට මට කතා කරන්න සිද්ධ වෙනවා. දැනටත් මම ඕගොල්ලන්ට කියන්නේ හොයන්නේ බලන්නේ නැතුව කිසිම විශ්වවිද්‍යාලයකට එහෙම ඇතුල් වෙන්න එපා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට. ඒවා මුදල් උපයන කඩ. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මේ අද මම නම කියන්නේ නැත්තේ මේ සල්ලි දෙන්නේ නැති වෙයි කියලා බයට නෙමෙයි. සදාචාරයක් තියෙනවානේ. ඒක නිසා. ඉතින් ඒ වගේ දේවල් මේ රටේ අධ්‍යාපනයේට ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඕන කෙනෙක්ට උගන්වනවා කියලා ගිහිල්ලා උගන්වන්න පුළුවන්. එහෙම උගන්වන්න බෑ ඕන කෙනෙකුට ගිහිල්ලා. ඒක මම දන්නවා මම උගන්වන්නේ විශ්වවිද්‍යාල දරුවන්ට, හාමුදුරුවරුන්ට. එතකොට විශ්වවිද්‍යාලයක් ඇතුලේ උගන්වන විදිය කොච්චර වෙහෙස කරද කියන එක දන්නවා. හැබැයි මගේ ක්‍රමේ වෙනස්. මම පොත් බලාගෙන උගන්වන්නේ නෑ. මම උගන්වන්නේ මනෝවිද්‍යාව. එතකොට මම විෂාදය ගැන උගන්වන්න ඕනේ නම් මම දානවා සින්දුවක්. සිතුවිලි සිරවි හදවත පතුලේ කිබිඳ වැළපෙනවා කියන සින්දුව දැම්මහම මම කියනවා මේකේ තියෙන විෂාදයේ රෝග ලක්ෂණ අඳුර ගන්න කියන්නේ. මම ඊට කලින් උගන්වලා ඊට පස්සේ ඒගොල්ලන්ට කවදාවත් ආයෙ විශේෂයෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. සින්දුව මතක තියාගෙන ගියාම ඇති. ලංකාවේ ගොඩක් සින්දු තියෙන්නේ එක එක මානසික රෝග ගැන. සිත හීලෑ නෑ, හරිම මුණණ්ඩුයි, තන තන නවතිනවා කිව්වම අන්න ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් එකක්, හැඩගැසීමේ අක්‍රතාවයක් තියෙනවා. හිත හීලෑ නැල්ලු. තන තන නවතිනවලු. විද්‍යාව උගන්වන වෙලාවට මතක් වෙනවා අනේ පාරේ හිටපු අර ළමයා කොහොමද නේද හවසත් ඉදීද දන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් තියෙනවනේ එතන නේද? ඉතින් ඊළඟට තව කියනවා මේ සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ, සිතක් කෙලෙසද මේ තරම් දුකට කඳුලැලි හෙලන්නේ. මොකටද දාන්නේ? ඒක මේ සින්දුවේ මාළනී බුලත් සිංහල නෝනා කියනවා. මම දන්නේ කලිවේ කවුද කියලා මම මේ ඉන්නේ යනක මම ඇහිච්ච සින්දුව. හොඳ රචනයක් සින්දුවක් විදිහට. හැබැයි මම ඉතින් දැන් අර මිටියක් විතරක් අතේ තියෙන මිනිහට හැම එකම ඇණයක් පේනවා. ඇණයක් වගේනේ පේන්නේ. ඒ වගේ මට පේන්නේ ඔක්කොම මේකේ මානසික කැලල මොකද්ද? දැන් ඒකේ කියනවා ඔබෙන් මෙන් වී ගෙවන මොහොතද කල්පයක් වී දැනේන. ඒතර දැන් මාට කවදාවත් මහත්යක්ක මේ දවල් වරුවේ අනේනේවට යන්න බෑ. ඉතින් කල්පයක් වගේ දැනෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට පැය යනවා. එහෙම වෙන්නේ නැහැ. යාළුවෙලා ඉන්න කාලෙත් නැහැ, බැලපු අලුතත් නැහැ. ඉතින් ඒ මං කියන්නේ ඕනෝට වැඩිය කොයි දෙයකටවත් ඇබ්බැහි වෙන්න හොඳ නැහැ.
දැන් ඕගොල්ලෝගේ වයසේදී හැබැයි මම දන්නවා ඕගොල්ලෝගේ වයසේදී ප්‍රේම සිතුවිල්ලක් පහළ වුණාම කුලක ගාන අස්සේ අරයවම ඇවිල්ලා පේනවා. එතකොට විද්‍යාව ගාන අස්සේ විද්‍යාව මේ පොත්ත බේරුණු ගැහැටු සෝමගේ කියලා ආවතිතාවකෝ පාඩම් කරන ගමන් හිතනවා හවසට රිමෝට් දෙන්න දන්නේ නැහැ. SMS එකක් එවයි දන්නේ නැහැ. මග බලන් ඉඳිත් දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? හිත එක තැන නැහැ. සිත ඉතින් ඔබෙන් අපි දෙන්න විතරයි ඔබෙන් මෙන් මේ ගෙවන මොහොතක් කොහොමද ඉන්නේ කියලා හිතනවා. මහ පෙත්තක් දෙන්න ඕනේ ඉතින් ඒ ලෙඩේට. Tamanට තමන්ව අගයක් නැහැ කියනකට ඒකට සර්ටින් ඩොපමින් වගේ ලෙඩේ අහලා දොස්තර කෙනෙකුට පෙන්නලා බෙහෙතක් දෙන්න වෙනවා. දැන් මෙතන ඉන්න අම්මලගෙන් අහන්න එහෙම කියලා කොච්චර රැවටිලා ඉගෙනීම අතරමඟ දාලා ආපු අම්මලා ඇති. රණ්ඩු වෙනකොට තාත්තත් එක්ක කියනවත් ඇති. අපරාධ මේ මිනිහත් එක්ක එන්න නැතුව සබ ඉගෙන ගත්තා නම් මමත් ඕකේ ගුරුවරියක් තමයි. එහෙම නැත්නම් මමත් අද වෙන තැනක තමයි. එහෙම හිතුවේ නැති හින්දා අතරමඟදී විවාහය කියන හොඳයි කියලා තෝරගෙන ආවට සමහර වෙලාවට හිතෙනවනේ අපරාධය කීයක් හරි හම්බ කරා නම් හොඳයි කියලා හැම එකටම සල්ලි ඉල්ලනකොට නේද? විශේෂයෙන්ම ගෑනු ළමයින්ට මට පණිවිඩයක් කියන්න තියෙනවා. පරස්තාවටත් වැඩි රස්සාව වැදගත්. කණ්ඩ අඳින්න දෙන්නම් කියලා එක්කගෙන ගියාට සමහරලාට මේ මනුස්සයාට එහෙම කරන්න බැරි වුණොත් අපි කණ්ඩ අඳින්න දෙන්න වෙනවනේ. ඒකින්ද රස්සාවක් කරන්නම වෙනවා. හරි? ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න. එහෙම නැත්නම් ළමයි හොඳට හදන්න. හොඳ අම්මා කෙනෙක් වෙන්න, හොඳ ගෘහණියක් වෙන්න, හොඳ ගෘහපාලිකාවක් වෙන්න. ඒක හරියට ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒක හරියට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ ජීවිත අත්දැකීම් කියන්නේ පොතෙන් විතරක් ඉගෙන ගන්න දෙයට නෙවෙයි. අපි වරද්ද ගන්න තැනක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ජීවන අත්දැකීම් ළමයින්ට ලබන්න දෙන්නේ නෑ. සමහර ළමයි ඉන්නවා මගේ දන්නේ නෑ වම්බටු කියන්නේ මොනවද? සමහර ළමයි ඉන්නවා බෝංචි වැලේද ගහේද කියන්න දන්නේ නෑ. මෑකරල් මොනවද කියන්න දන්නේ නෑ. සමහර ළමයි ඉන්නවා එළවලු දන්නේ නෑ, මස් මාළු දන්නේ නෑ, ගොඩ මස් දිය මස් කිව්වහම දන්නේත් නෑ. ගොඩක් ළමයි හිතනවා ඔය නගරාසන්න පැතිවල ළමයි හිතනවා සුපිරි වෙළඳ සැලකින් හාල් ගෙනල්ලා රයිස් කුකරයකට දැම්මම තමයි ඒකට තමයි බත් කියන්නේ කියලා.